ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම සුලභ දෙයක් ගැන. ඒත් ගොඩක් දෙනෙක්ට කුතුහලයක් සමහර වෙලාවට පොඩි චකිතයක් එහෙමත් ඇති කරන දෙයක් ගැන. ඒ තමයි උපන් ලප. අලුත් උපන් බබේගේ සමේ දකින්න මේ සුවිශේෂී සලකුණු පිටිපස්සේ ඇත්තටම තියෙන කතාව මොකක්ද? අපි ඒ ගැන හරියටම තේරුම් ගනිමු. අලුතින් දෙමව්පියන් වුණාම මේ ප්‍රශ්න ඔළුවට එන එක හරිම සාමාන්‍යයි. බබෙක්ගේ සමයේ තියෙන මේ ලපයා ඇත්තටම මොකක්ද? මේක ගැන බය වෙන්න ඕන දෙයක්ද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් හිතට එනව නේද? අන්න ඒ නිසා තමයි අපි මේ ගැන පැහැදිලිවම කතා කරන්න හිතුවේ. හරිම සරලව කිව්වොත් උපන් ලපයක් කියන්නේ සමේ පාට වෙනස් වෙලා පේන තැන. දැන් මේක වෙන්නේ කොහොමද? සමට යටින් තියෙන වර්ණක සෛල. ඒ කියන්නේ සමට පාට දෙන සෛල. එහෙම නැත්නම් හරිම පොඩි රුධිර නාල එක තැනකට එකතු වුණාම තමයි මේ ලප හැදෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක සමයේ ස්වභාවිකම දෙයක්. හරි, අපි විස්තරවලට ගැඹුරට යන්න කලින් හැමෝම දැනගන්න ඕන වැදගත්ම දේ මුලින්ම කියන්නම්. ඒ තමයි මේ උපන් ලප වලින් අතිමහත් බහුතරයක් ඒ කියන්නේ ගොඩක් සම්පූර්ණයෙන්ම හානිකර නැහැ. ඉතින් ඒ ගැන අනවශ්‍ය විදියට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හරි, දැන් මේ තියෙන හැම උපන් ලපයක්ම අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. තේරුම් ගන්න ලේසි වෙන්න අපි මේවට කියමු ප්‍රධාන පවුල් දෙකක් කියලා. මේ විදිහට බෙදලා බලුවම මේ හැමදේම හරිම පැහැදිලි වෙනවා. ඉතින් මොනවද මේ පවුල් දෙක? පළවෙනි එක තමයි රුධිර නාල ආශ්‍රිත උපන් ලප. නමේ හැටියටම මේවා හැදෙන්නේ සමට කිට්ටුවෙන් තියෙන රුධිර නාල එකතු වෙලා. අන්න ඒකයි මේ ලප රතු රෝස නැත්තම් දම් පාටට පේන්නේ. දෙවෙනි පවුල තමයි වර්ණක සෛල ආශ්‍රිත ලප. මේවා හැදෙන්නේ සමට පාට දෙන සෛල එක තැනකට එකතු වුණාම. ඒ නිසා තමයි මේවා දුමුරු, කළු, එහෙමත් නැත්තම් නිල් අලු පාටකින් පේන්නේ. හරි, එහෙනම් අපි මුලින්ම බලමු මේ රුධිරනාල ආශ්‍රිත උපන් ලප ගැන. ඒ කියන්නේ අර රතු රෝස දම් කාණ්ඩය ගැන ටිකක් විස්තරාත්මකව. මේ කාණ්ඩේ තියෙන සුලභම සමහර විට ගොඩක් දෙනෙක් දැකලත් ඇති උපන් ලප වර්ගය තමයි සැමන් පැච්. මේවට තව විහිළු නමකුත් තියෙනවා ස්ටොක් බයිට්ස් කියන. ඒ අර ජනප්‍රවාදවල එන කොකා බබාව ගෙනත් දෙනකොට හොටෙන් අල්ලපු තැන් කියලා කියන නිසා. මේවා සාමාන්‍ය පැත්තලි රෝස පාට පැල්ලම්. ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ ඇසිපිය උඩ, නළලේ, එහෙම නැත්නම් බෙල්ලේ පිටිපස්සේ. වැදගත්ම කාරණේ තමයි මේ වගේ බොහොමයක්ම අවුරුදු කිහිපයක් යද්දි ඉබේටම සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. ඒ ගැන කිසිම දෙයක් කරන්න ඕන නැහැ. හරි. අපි බලමු මේ කාණ්ඩේම තවත් හරිම සුලභ වර්ගයක්. මේවට කියන්නේ ලදරු හේමැන්ජියෝමා කියලා. හැබැයි ගොඩක් අය මේවා දන්නේ ස්ට්‍රොබෙරි ලප කියන නමින්. ඉතින් ඒ නම හැදිලා තියෙන්නේ ඒකේ පෙනුම පොඩි ස්ට්‍රොබෙරි ගෙඩියක් වගේ නිසාම තමයි. මේ ස්ට්‍රොබෙරි ලප වලට හරිම පුදුම ජීවන චක්‍රයක් තියෙනවා. මුලින්ම බබා ඉපදිලා පළවෙනි මාස කිහිපය ඇතුළත මේක මතුවෙලා ටිකක් වේගෙන් ලොකු වෙනවා. ඊට පස්සේ මාස 6ක් 12ක් විතර යද්දී ඒ ලොකු වෙන එක නතර වෙනවා. එතනින් පස්සේ වෙන්නේ අනිත් පැත්ත. ඒක ටිකෙන් ටික හැකිලිලා සාමාන්‍යයෙන් වයස අවුරුදු 7ක් 9ක් වෙද්දී සම්පූර්ණයෙන් වගේ අතුරුදහන් වෙලා යනවා. හැබැයි මේ රුධිරනාල ආශ්‍රිත හැම ලපයක්ම අර වගේ මැකිලා යන්නේ නැහැ. දැන් අපි බලන්න යන්නේ ඉබේ මැකී නොයන ස්ථිරවම පවතින වර්ගයක් ගැන. මේවට කියන්නේ පෝට් වයින් ලප කියලා. මේ ලප උපතේදීම තියෙන පැතලි රතු හෝ දම් පාට ලප. වැදගත්ම වේ තමයි දරුවා ලොකු වෙනකොට මේ ලපයත් ඒ සමානුපාතිකවම ලොකු වෙනවා. හැබැයි ඉබේ පහව යන්නේ නැහැ. කාලයත් එක්ක මේවා ටිකක් තද පාට වෙන්නත් ඉඩ තියෙනවා. දුර්ලභ අවස්ථාවලදී මේවා වෙනත් රෝග තත්ත්වයක සලකුණක් වෙන්නත් පුළුවන්. ඉතින් කලින් දකපු ලප දෙක වගේ නෙවෙයි මේවා ස්ථිරයි කියන එක මතක තියාගන්න ඕන. හරි. එහෙනම් රුධිරනාල නිසා ඇතිවන ලප ගැන දැන් අපිට හොඳ අදහසක් තියෙනවා. එතකොට අනිත් වර්ගය, ඒ කියන්නේ සමට වර්ණය දෙන සෛල එකතු වුණාම මොන වගේ ලපද හැටෙන්නේ? අපි දැන් යමු උපන් ලපවල අර දෙවනි ප්‍රධාන පවුල, ඒ කියන්නේ දුඹුරු, කළු, නිල් අලු කාණ්ඩය ගැන බලන්න. මේ කාණ්ඩයේ හරිම සුලභව දකින්න ලැබෙන ලප වර්ගයක් තමයි කැෆේ ඕ ලේ ලප. මේක ප්‍රංචු වචනයක්. ඒකේ තේරුම කිරි එක කෝෆි කියන එක. ඉතින් ඒ නම ලැබෙලා තියෙන්නේ ඒ ලපවල තියෙන ලා දුඹුරු පාට නිසාමයි. මේවා සාමාන්‍යයෙන් කිරි කෝපි පාට, පැතලි පැල්ලම්, ශරීරයේ ඕනෑම තැනක ඇතිවෙන්න පුළුවන්. ගොඩක් දරුවන්ට එකක් හරි දෙකක් හරි තියෙන එක හරිම සාමාන්‍යයි. හැබැයි මෙතනදී අපි හැමෝම දැනවත් වෙන්න ඕන හරිම වැදගත්යක් තියෙනවා. ඒ තමයි දරුවෙක්ගේ ඇඟේ මේ වගේ ලප 6කට වඩා තියෙනවා නම් ඒක සමහර වෙලාවට වෙනත් රෝග තත්වයක ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙන නිසා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ට පෙන්නලා පරීක්ෂකය ගන්න ඕන. හරි, දැන් අපි බලන මේ උපන් ලප වර්ගය නම් ගොඩක් දෙනෙක් තැලීමක් දෝ කියලා වරදවා වටහා ගන්න පුළුවන් දෙයක්. මේවට කියන්නේ මොංගෝලියානු ලප. එහෙම නැත්නම් නිල් අලු උපන් ලප කියලා.
මේවා හරියට තැලීමක් වගේ පේන නිල් අලු පාට පැල්ලම්. ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ යටි කොන්ද හරියේ එහෙම නැත්නම් තට්ටම් ප්‍රදේශයේ. විශේෂයෙන්ම තද පැහැති සමක් තියෙන බබාලා අතර මේවා හරිම සුලභයි. වැදගත්ම දේ තමයි මේවා සම්පූර්ණයෙන්ම හානිකර නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් වයස අවුරුදු 4ක් විතර වෙද්දි ඉබේම මැකිලා යනවා. හරි. ඊළඟට අපි බලන්නේ ටිකක් අවධානයෙන් ඉන්න ඕන වර්ගයක් ගැන. ඒ තමයි සහජ උපන් ලප. සහජ කියන්නේ උපතේදීම පිහිටන කියන එක. මේවා සාමාන්‍යයෙන් පස්සේ කාලෙක ඇතිවෙන ලප වගේ පෙනුනත් උපතේ ඉඳන්ම තියෙන නිසා විශේෂ වෙනවා. මේවා දුඹුරු හෝ කළු පාට ලප, සමහර ඒවා පැතලි, සමහර ඒවා ටිකක් උස්, සමහර විට රෝම සහිත වෙන්නත් පුළුවන්. දරුවා වැඩෙනකොට මේ ලපයත් ටිකක් විශාල වෙනවා. මෙතනදී ඇත්තටම වැදගත් කාරණේ තමයි මේවයින් හරිම විශාල ප්‍රමාණයේ ලපවලට පසුකාලීනව, ඒ කියන්නේ ජීවිතේ ගොඩක් පස්සේ කාලෙකදී චර්ම පිළිකාවක් බවට පත්වීමේ ඊටාම සුළු අවදානමක් තියෙනවා. ඊටාම සුළු කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒ වගේ ලපවල සිදුවෙන වෙනස්කම් ගැන නිරීක්ෂණයෙන් ඉන්නක තමයි වැදගත්. හරි. දැන් අපි විවිධ උපන් ලප වර්ග ගැන ඉගෙන ගත්තා. හැබැයි වැදගත්ම ප්‍රශ්නේ තමයි මොන වගේ අවස්ථාවකදීද අපි මේ ගැන අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඕනේ කියන එක. අපි දැන් ඒ ගැන බලමු. මේ කියන දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. උපන් ලපයක් හරිම විශාල නම් විශේෂයෙන්ම මුහුණේ හිසේ හෝ බෙල්ලේ පිහිටලා තියෙනවා නම් එහෙම නැත්නම් කොඳු වැටපෙළ දිගේ පිහිටලා තියෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයෙක්ට කියන්න. ඒ වගේම ඒ ලපය නිසා බබෙක්ගේ පෙනීමට, හුස්ම ගැනීමට එහෙම නැත්නම් කෑම කන්න බාධාවක් වෙනවා නම් ඒක වේදනාකාරී නම්, තුවාල වෙලා ලේ ගලනවා නම් එහෙම නැත්නම් ඒකේ ප්‍රමාණය හරි පාට හරි හදිස්සියම වේගයෙන් වෙනස් වෙනවා නම් මේ ඕනෑම අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක අත්‍යවශ්‍යයි. මම කලිනුත් කිව්වා වගේ ගොඩක් උපන් ලපවලට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි යම් විදිහකින් සෞඛ්‍ය ගැටලුවක් ඇති කරන අවස්ථාවක් ආවොත් ඒ සඳහා ප්‍රතිකාර විකල්ප තියෙනවා. අපි ඒ ගැනත් කෙටියෙන් බලමු. වෛද්‍යමය වශයෙන් අවශ්‍යයි කියලා තීරණය වුණොත් ප්‍රධාන විකල්ප කීපයක් තියෙනවා. එකක් තමයි ඖෂධ. මේමයින් සමහර ලපවල වර්ධනය අඩු කරන්නත් පාට ලාපැහැ ගැන්වීමත් පුළුවන්. ඊළඟට තියෙනවා ලේසර් ප්‍රතිකාර. මේකෙන් කරන්නේ ආලෝකය භාවිතා කරලා උපන් ලපය කුඩා කරලා පාට අඩු කරන එක. අවසාන විකල්පය තමයි ශල්‍ය කර්මයක්. මේකෙන් ලපය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට පොඩි කැලලක් ඉතිරි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි උපන් ලප කියන්නේ හරිම සුලභ දෙයක්. ඒ වයින් අතිමහත් බහුතරයක් සම්පූර්ණයෙන්ම හානිකර නැහැ කියන එක. ඒ වගේම සෑම උපන් ලපයක්ම ඒ දරණ පුද්ගලයාටම අනන්‍ය වුණු සුවිශේෂී සලකුණක් විතරයි.